හායි යාළුවනේ ඔන්න මං අලුත් වැඩක් කරන්න හිතුවා. මගේ සමහර යාළුවොත් මගෙන් අහපු ප්‍රශ්නත් ඇතුළත් කරලා මං අත්දැකීමෙන් ලබාගත් අවබෝධ කරගත් පුංචි දැනුම ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ වීඩියෝ එකෙන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ 2GB RAM PC එකකට ලැග් නැතුව හොඳ OS එකක් ගැන. ඉතින් මේ OS එකේ නම තමයි Linux Mint 19. මේ OS එක අපිට bootable pen drive එකක් හදාගන්න Rufus software එකක් ඕන වෙනවා. Rufus software එකයි ISO file එකයි ඕන වෙනවා. අපි දැන් බලමු ඒක download කරගන්න හැටි. ඔයගොල්ලෝගේ web browser එක open කරලා 19EXF Linux Mint CE කියලා search කරගන්න. ඊට පස්සේ පළවෙනියට එන link එක click කරාම මේ ඒකේ web page එකට යනවා. ඊට පස්සේ එතන යට තියෙන show more button එක ඔබන්න. ඊට පස්සේ එතන උඩින්ම තියෙන latest version එක මේ click කරලා download කරගන්න. GB 1.7ක් විතර වෙනවා size එක. ඒක click කරලා file location එක දීලා download save දෙන්න. එතකොට download වෙනවා. මම මෙතනදී ඒක download කරගන්න යන්නේ මං ගාව ISO file එක තියෙන හින්දා. අපි දැන් බලමු Rufus software එක download කරගන්න හැටි. web browser එකේ ආයෙම search කරන්න Rufus කියලා. එතකොට එනම් පළවෙනි link එකෙන් ගිහිල්ලා ඒකේ official website එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ පල්ලෙහාට ගිහිල්ලා ගියාම තියෙනවා download කියලා මේ වගුවක් ඇතුලේ තියෙනවා latest version එක. ඒක click කරලා download කරන location එක select කරලා save දෙන්න. එතකොට download වෙනවා. මම මේකත් මේ වෙලාවේ download කරන්න යන්නේ නැහැ මං ගාව තියෙන හින්දා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕන වෙනවා 8GB pen එකක්. pen drive එකක්. ඒකේ තියෙන file backup එකක් දාගන්න අපි ඒක format කරන හින්දා. right click කරලා format දීලා start button එක click කරලා okay දෙන්න. ඊට පස්සේ ටික වෙලාවකින් format complete කියලා ඒවි. එතකොට okay දෙන්න. ඊට පස්සේ අපේ software එකයි ISO file එක තියෙන location එකට යන්න. ඊට පස්සේ Rufus software එක run කරන්න double click කරලා. software එකේ interface එක තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ පළවෙනියටම ඔයගොල්ලෝගේ pen එක select කරගන්න. ඊට පස්සේ දෙවෙනියට තියෙන disk or image ISO image කියන එකේ select button එක click කරලා ISO file එක select කරගන්න. මෙතන තියෙන අනිත් setting මොකක්වත් වෙනස් කරන්න යන්න එපා. start දෙන්න. okay දෙන්න. ඔය okay දෙන්න. දැන් ටික වෙලාවක් බලන් ඉන්න වෙනවා මේක boot වෙනකම්.
ඊට පස්සේ ඉවර වුණාට පස්සේ රෙඩි කියලා වැටෙනවා. ඊට පස්සේ ක්ලෝස් කරගන්න. ඊට පස්සේ දැන් අපි this PC එකට ගිහිල්ලා බලමු පෙන් එක කොහොමද දැන් තියෙන්නේ කියලා. ඒකේ නමත් වෙනස් වෙලා ඇතුලේ ෆයිල් වගේකුත් පිළිලා තියෙනවා. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ PC එක රීස්ටාර්ට් කරගන්න. PC එක රීස්ටාර්ට් කරගන්න. රීස්ටාර්ට් වෙලා ඔන්න එනකොටම ඕගොල්ලෝගේ බූට් කී එක තප්පරයකට 3 පාරක් වගේ ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ පෙන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එන මෙනු එකෙන් start linux mint කියන එක සිලෙක්ට් කරලා enter කරන්න. enter කී එක ප්‍රෙස් කරන්න. ඊට පස්සේ ටික වෙලාවකින් linux mint open වෙනවා. linux mint open වුණාට පස්සේ install linux mint කියන එක double click කරන්න. ඊට පස්සේ continue දෙන්න. ආයෙත් continue දෙන්න. ඊට පස්සේ එන එකට ටික් එක දාලා continue දෙන්න. ඊට පස්සේ එන menu එකේ යටම තියෙන something else කියන එකට ටික් එක දාලා install now දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ hard එක select කරන්න. කරලා double click කරන්න. double click කරාම දෙවනියට පොඩි කොටුවක් එනවා. ඒකේ දෙවනියට තියෙන එක click කරලා උඩම තියෙන click කරාම එන එකේ උඩම තියෙන එක click කරලා ඊට පස්සේ ඒට යට තියෙන එකේ his text box එක click කරලා උඩම පෙන්නන ඇල ඉර click කරන්න. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ continue දෙන්න. ඊට පස්සේ ටික වෙලාවක් load වෙලා load වුණාට පස්සේ install now දෙන්න. රට select කරන්න. ඊට පස්සේ තමන්ගේ නම password එකක් දීලා continue කරන්න. ඊට පස්සේ install වෙනකම් බලන් ඉන්න වෙනවා. install වෙලා ඉවරනාට පස්සේ එන message එකෙන් restart button එක click කරන්න. එතකොට PC එක restart වෙලා Linux OS එක open වෙවි. OS එක on වුණාම ඔයගොල්ලෝගේ password එක ගහලා desktop එකට යන්න. ඊට පස්සේ terminal එක on කරලා බැලුවම ඔයගොල්ලන්ටම බලා ගන්න පුළුවන්. terminal එක on කරලා free space Iraq H ගහලා RAM usage එක කොච්චර තියනවද කියලා. normal Windows 10 වලට වඩා MB 800ක්ම RAM usage එක අඩුයි. MB 200ක් වගේ තමයි RAM usage එක ගන්න. හැබැයි මේකේ Windows software එකම run කරන්න direct බෑ. ඒකට run කරන්න හොඳ වෙනම software එකක් තියෙනවා. ඒක download කරන හැටි ඕනනම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඔයාලට අහන්න තියෙන ප්‍රශ්නත් ඊළඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ඕන මොනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ස්තුතියි යාළුවනේ පරිස්සමෙන් ඉන්න ඕන හොඳේ. එහෙනම් මං ගියා. බයි.